ඉතින් සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝම පිළිගන්නවා චේතියාගේ YouTube channel එකේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ මේ හදන්නේ අද අපි රිවිව් කරනවා. අද අපි රිවිව් කරන්න හදන්නේ මෙන්න මේ Infinix Hot 60 iPhone එක. guys ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යමු මේ රිවිව් එක කොහොමද බලන්න. ඉතින් මේ ෆෝන් එක 2025 ජූලි මාසෙ තමයි අලුතෙන්ම රිලීස් වුනේ. ඉතින් මේක ගොඩක් විස්තර දිනනවා කියන්නේ ගොඩක් ඩීටේල්ස් දිනනවා කියන්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. guys අපේ ෆෝන් එක මෙන්න මේ වගේ ෆෝන් බොක්ස් එක මෙන්න මේ වගේ හොඳ බිල්ඩ් ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් එක අතර ගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Infinix brand එකේ logo එක, ෆෝන් එකේ brand එක, battery capacity එක වගේම camera setup එක, ෆෝන් එකේ කොච්චර storage ගන්නක් තියෙද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අපි කතා කරන්නේ front side එකේ. ඉතින් අපි යමු back side එකේ. ඉතින් back side එකේ ෆෝන් එකේ specification බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් unboxing එකේදී මේ specification මොනවද බලන්න යමු. බොක්ස් එක ඕපන් කරලා පස්සේ අපිට මෙන්න මේ විදිහට ෆෝන් එක බලා ගන්න පුළුවන්. අපි ෆෝන් එක අයින් කරගමු. ඉතින් මෙහෙම අපි පැත්තෙන් තියාගමු. ඉතින් මෙන්න මේ කෑල්ල අයින් කරලා පස්සේ අපිට අපේ ෆෝන් එකේ ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර් එක මේක මම හිතන්නේ ප්ලාස්ටික් ටෙක්ස්ට් එකක් එක තමයි මේක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක ට්‍රාන්ස්පරන්ට් හොඳ ශක්තිමත් බෑක් කවර් එකක්. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෝට් 45 අපේ ෆාස්ට් charging power adapter එක. මේකේ හොඳ weight එකක් තියෙනවා. හරි අපි ඒක පැත්තෙන් තියාගමු. මේ වගේ අපේ ෆාස්ට් charging cable එක මේ තියෙන්නේ guys fast charging Infinix මේ Hot 60i එක වෙන fast charging cable එක. ඉතින් අපි ඒක පැත්තෙන් තියාගමු. බොක්ස් එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ එච්චරයි. හරි අපි මේ ෆෝන් එකේ මේ පොලිතින් රැපින් එකකින් අයින් කරගමු. ඉතින් අතට පහසු හොඳ ස්ලිම් ෆෝන් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ආඩ් ෆෝන් එක මෙන්න මේ විදිහට හොඳ ක්වොලිටි එකකින් බලා ගන්න පුළුවන් වෙනවා. හොඳ ස්ලිම් ෆෝන් එකක්. මේක ඔයාලට ඕන නම් මෙන්න මේ විදිහට ඉන්න guys පොඩ්ඩක් මම හිතනවා තියන්න පුළුවන් ඉති කියලා. ඔව් guys ඉතින් ඔයාලට ෆෝන් එකේ මේ වගේ ඩෙක්ස් එකක් උනත් මේ වගේ මවුන්ට් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේකේ guys ස්පෙસિෆිකේෂන් ගත්තොත් අපි මුලින්ම power on කරගමු ෆෝන් එක. ඉතින් මේ විදිහට Infinix logo එකක් සමග powered by Android කියලා අපේ ෆෝන් එක on වෙනවා. මේ විදිහට ලස්සන ඇනිමේෂන් එක අපේ Infinix Hot 60 iPhone එක ඕපන් වෙනවා. මෙතන මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් කරලා මම කියන්නේ මේක AI එකේ ලෝගෝ එක තමයි යන්නේ. හරි guys ඔයාලට පේනවා අපේ ෆෝන් එක මෙන්න මේ විදිහට on වෙනවා. ඉතින් මම මේ ෆෝන් එක buy කරේ අබාන් showroom එකේ. ඉතින් මේ ෆෝන් එකේ build quality check කරන්න ඒගොල්ලෝ මට මෙන්න මේ වගේ උසකින් නම් ෆෝන් එක down කරලා පෙන්නනවා. අතරම ගිහුවා ෆෝන් එක ඒ ෆෝන් එක tempered එකක් තියා glass එක මුකුත් ගාලා තිබ්බේ නැහැ. එතනින්ම මට තේරුණා මේ Infinix Hot 60i කියන්නේ හොඳ build quality එකක් එක්ක හොඳ frequency එකක් එක්ක එන ෆෝන් එකක් කියලා. ඉතින් මේ ෆෝන් එකේ look and feel එක ගත්තා. triple camera setup එකක් එක්ක මේ වගේ අපේ main flashlight එක හම්බ වෙනවා. ෆෝන් එකේ දකුණු පැත්ත ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා volume up down button එක. ඊට පල්ලෙහාම බලා ගන්න පුළුවන් වෙනවා අපේ fingerprint sensor එක. වගේම fingerprint sensor එකත් එක්ක එන power on off button එකත් එක්ක පල්ලෙහාට යනකොට අපිට පේනවා කොළ පාට පොඩි shutter button එකක් තියෙනවා. ඒක ගැන අපි තව ඉස්සරහට යනකොට කතා කරමු. ෆෝන් එකේ යට පැත්තට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 3.5 meter audio port එක. ඒ වගේම noise cancellation microphone එක. charging hold එක වගේම main speaker set එක අපිට බලා ගන්න පුළුවන්. left side එක ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ SIM card slot එක. ඉතින් guys ඔයාලට මේ SIM tray එක ගත්තොත් පේනවා ඇති මෙතන dual SIM use කරන්න පුළුවන්. ඒ වගේම phone එක storage up කරගන්න Infinix
සමාගම විසින් අපිට වාසිදායක විදිහට පොඩි දෙයක් දීලා තිනවා. ඒ තමයි මෙන්න මේ SD card slot එක. SD card slot එකේ SD card එකක් දාලා මේ ෆෝන් එකේ storage එක වලට 1TB වගේ වෙනකන් අප් කරගන්න. ෆෝන් එකේ උඩ පැත්ත ගත්තොත් අපිට අපේ secondary speakers බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකට stereo speaker support කරනවා. මේ ෆෝන් එකේ මේන් කැම් එක විදිහට මෙගාපික්සල් 50ක කැම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රොන්ට් කැම් එක විදිහට මෙගාපික්සල් 8ක කැම් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අගල් 6.7ක 128 Hz IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. වගේම brightness level එක inch 700 දක්වා වඩ level එක අප් කරගන්න පුළුවන්. guys මම හිතනවා මම මේ අද රිවිව් එක හොඳට ගෙනා කියලා. අද මම රිවිව් කරේ Infinix Hot 60 iPhone එක. ඉතින් මේ ෆෝන් එක ගොඩක්ම වැදගත් වෙන්නේ සල්ලි අඩුවෙන් ලෝ බජට් එකේ හොනට. ඒ කියන්නේ රුපියල් 50000 අඩුවෙන් හොනට තමයි මම මේ ෆෝන් එක රිවිව් කරේ. මේ ෆෝන් එක වෙන්නේ රුපියල් 37990ක් වගේ සුළු මුදලකට වලට ගන්න පුළුවන්. ගොඩක් සල්ලි තියෙන මම මේ රිවිව් කරේ. දුප්පත් අපේ ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා පොඩි ළමයි ගොඩක් ආසයි ෆෝන් එකක් අරින් වීඩියෝ එකක් කරලා දාන්න. ඒ වගේ අය තමයි මම මේ බජට් ෆෝන් එක අරන් ආවේ. ඉතින් තව දවසක තව අලුත් වීඩියෝ එකකින් අපි එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ channel එක පහළ තියෙන subscribe බටන් එක subscribe කරලා පහළ තියෙන like බටන් එකක් දාලා bell icon එකත් all press තියාගන්න. ඉතින් මම චේතිය academy YouTube channel එකෙන් එන තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Mala fama, se la pasan diciendo que soy mala.